ඔන්න හිතවතුනි අද අපිට YouTube එකෙන් එන්න ඕන කරන ලිපිය හම්බ වෙලා තියෙනවා. මේ තමයි Google කම්පැනි එකෙන් අපට හම්බ වෙන YouTube එකේ අපි සඳහන් කරලා තියෙන ලිපිනය කන්ෆර්ම් කරන්න අපට තැපෑලෙන් එවන ලිපිය. ඉතින් මේ ලිපිය විවෘත කරලා මේකේ තියෙන කෝඩ් එක මම අද දවසේ YouTube එකේ අපේ channel එකේ අදාළ ස්ථානට එන්ටර් කරන හැටි තමයි පෙන්වන්නේ. මෙන්න මේ අංකය තමයි අපි අර YouTube එකේ මම තා පොඩ්ඩකින් ඔයගොල්ලන්ට පෙන්නන තැනට එන්ටර් කරන්න ඕනේ. ඉතින් මේක එන්ටර් කරපු ගමන් අපේ සියලුම වෙරිෆිකේෂන් ස්ටෙප් සම්පූර්ණයි. අපේ channel එකට සල්ලි එන්න තිබ්බ සියලුම බාධක අවසానයි. මෙතනින් එහාට අපේ YouTube channel එකට මුදල් පැමිණෙනු ඇත. ඔන්න එහෙමනම් ඒ කෝඩ් එක කොතනද එන්ටර් කරන්න කියලා මම පෙන්නන්නම්. මේ සඳහා Google AdSense එකට ගිහිල්ලා ඒ කියන්නේ අපේ YouTube එකෙන් earn වෙන මුදල් එන account එකට ගිහිල්ලා ඒකේ තියෙන අදාළ ස්ථානෙට මේ කෝඩ් එක එන්ටර් කරන්න ඕනේ. එතකොට තමයි අපේ manual address එක confirm වෙන්නේ. ඉතින් ඒක දැන් මම කරලා පෙන්නන්නම්. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන your payments are on hold because you need to verify your address කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනම තියෙන action කියලා මම මේකට උඩ ක්ලික් කරනවා. මේකෙන් කියන්නේ payments දැනට hold කරලා තියෙනවා. නවත්තලා තියෙන්නේ අපේ address එක, තැපැල් address එක, තැපැල් ලිපිනය verify වෙනකල් කියලා. හරි මම මෙතන action කියන එකට යනවා. දැන් මෙන්න මෙතන තියෙනවා identity verification address verification needs action attention කියලා. හරි මම මෙන්න මෙතනට දෙනවා 6 digit verification pin එක. ඕගොල්ලන්ට මම ඉස්සෙල්ලා පෙන්නපු අංකය මේ විදිහට මෙතන ටයිප් කරනවා. මට ඇවිල්ලා තියෙන අංකය තමයි 36යි 37යි 39. මේක ටයිප් කරලා සබ්මිට් කරනවා. U6 අංකේ වැරදි 36යි 37යි 39. මම දැන් සබ්මිට් බටන් එක ක්ලික් කළා. හරි ඔන්න ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකත් කම්ප්ලීටඩ් කියලා දැන් වැටලා තියෙනවා. දැන් මේ පේජ් එක මම රිෆ්‍රෙෂ් කරලා බලන්න. දැන් ඔන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ account එක verify වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් මට පුළුවන් කෙලින්ම මේ home එකට ගිහිල්ලා බලන්න මොනවත් වෙන අවුල් තියනවද කියලා. ඉතින් කිසිම අවුලක් නැහැ. දැන් මෙතන payments කියන එකත් කොළ පාටින් තියෙනවා. ads කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. sites කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ sites කියන එක මම දාගත්තේ මගේ තියෙන website එක travelwilpathu.com කියලා. මෙන්න මේ website එකට මම දාලා තියෙනවා යම්කිසි මේකෙන් දෙන කෝඩ් එකක්. මේ ගැන ඔයාලට වැඩිපුර දැනගන්න ඕන නම් පොඩ්ඩක් කමෙන්ට් එකේ දාන්න. මොකද මේ කෝඩ් එක දාගන්න ඔයාලට බ්ලොග් එකක් තිබ්බත් ඇති. ඒ කෝඩ් එක දාන හැටි මම කියලා දෙන්නම්. ඉතින් මෙතනදී මම අද කියලා දෙන්න හැදුවේ මගේ account එකේ තැපැල් ලිපිනය වෙරිෆයි කරන හැටි. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට දැන් මේ කියලා දුන්නා. දැන් අපිට පුළුවන් අපිට ඇවිල්ලා තියෙන earnings කොච්චරක් තියෙනවද කියලා බලන්න. ඉතින් මේක 100ක් වුණොත් එහෙම 100ක් වුණාට පස්සේ අපේ බැංක් එකට ඔටෝමැටිකලි මේක ට්‍රාන්ස්ෆර් වෙනවා. හරි. එහෙමනම් thank you අපිත් එක්ක හිටියට මේ මෙච්චර මේකෙන් යම් කිසි දෙයක් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මේ හරහා අපේ රටට ඩොලර්ස් උපයා ගන්න ඔබට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.